ඉතින් පිරිමි ළමයි කතාවේ අවසානයේදී කොළඹ වනමාලයේ කරන දෙයක් තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේදී කොළඹ වනමාලයේ මේ දේ කරාට පස්සේ අනිවාර්යෙන්ම දේවින්දටත් යහපතක් වෙන විදිය ගැන. පිරිමි ළමයි කතාවේ අවසානය ගැන මම මේ කියන කාරණේ ඇත්තටම ප්‍රේක්ෂකයන් බහුතරයක් බලාපොරොත්තු වෙන ඉතාමත් සාධාරණ සහ සංවේදී අවසානයක්ද වනු ඇති. කොළඹ මනමාලයාගේ චරිතය තුළින් මෙවැනි උදාර තීරණයක් ගැනීම කතාවට ඉතාම සාධාරණත්වයක් ඉටු කරයි කියන කතාව ගැන විතරයි අද අපිට මතක් කරන්නටත් පුළුවන් වෙලා තියෙන්නේ කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක ස්ථීරවම කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම ඔයත් එක්ක මතක් කරන්නට ඕනේ. ඇත්තම කියනවා නම් Tamanට විවාහ වෙන්න යෝජනා වෙලා තිබුණු මනමාලිව ඇත්තටම දේවින්දට ජෝඩු කරන්නට මේ මනමාලය තීරණය කරන්නේ මොන වගේ දෙයක් හින්දාද? ඒ කියන්නේ Taman නිසා තමයි මේ දෙන්නගේ ජීවිතේ මේ දෙන්නගේ ආදරේ වෙනස් වෙන්න ගියේ කියන කාරණාව හොඳින්ම තේරුම් අරගෙන ඉන්න පසුබිමක් ගැනයි මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සමත් වෙලා තිබුණේ කියන කාරණාව මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කාරණාව විතරයි මට අද විශේෂයෙන් වාත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබිලා තිබුණේ. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි තව දෙයක් මම ඔයාලට මේ වෙලාවේ කියන්නට අවස්ථාවක් හදා ගන්නවා. ඒ තමයි අනිවාර්යයෙන්ම තිවංක සහ දේවින්දගේ නංගි විවාහ විය යුතුයි කියන එක ඇත්තටම අම්මත් එක්ක කතා කරන්නේ කොළඹ මනමාලයා තමයි.